හෙලෝ වීවර්ස් සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද අපි කතා කරන්න යන්නේ නරුටෝගේ ඇනිමේ ලෝකයේ ඉන්න වඩාත් සංකීර්ණ ඒ වගේම රසිකයන්ගේ විදිහම කතා බහ ලකුණු චරිතයක් ගැන. ඒ තමයි ඔබිටෝ උචියා. කුඩා කාලේ නරුටෝ වගේම හොකාගෙක් වෙන්න හිණ දැකපු ඔබිටෝ කොහොමද මුළු ලෝකෙම තර්ජනයක් වුණ දුෂ්ටයෙකුනේ. ඇත්තම ඔහු දුෂ්ටයෙක් නැත්නම් වරදන වීරයෙක්ද? අපි මේ වීඩියෝ එකෙන් ඔහු ගැන සොයා බලමු. කතාව ආරම්භ වෙන්නේ කොනාගාමෙන්. ඔබිටෝ කියන්නේ හරිම අහිංසක නිතරම පරක්කු වෙන නමුත් ලොකු හදවතක් තිබුණු දරුවෙක්. ඔහුගේ එකම හීනය වුණේ හොකාගේ වෙන්න. නමුත් තුන්වෙනි මහා නින්ද යුද්ධයේදී කකාෂිව බේරගන්න ගිහින් විශාල ගලකට යට වෙලා ඔහු මිය ගිය බව හැමෝම හිතුවා. ඔහු තමන්ගේ සත් කකාෂ් දීලා පියාගත්තේ වීරයෙක් විදියට. නමුත් ඔහුම ගියේ නෑ. අඳුරු බලවේගයක් වූ මදාරා උචිහාව බේරගත්තා. ඔබිටෝ නැවතත් ජීවත් වෙන්න උත්සාහ කළේ තමන් ආර්ථය කරපු රින් වෙනුවෙන්. නමුත් දෛවය කුරිරු වුණා. තමන්ගේ හොඳම මිතුරා වූ කකාෂි අතින් රිමේ යනවා ඔබිටෝ තමන්ගේ ඇසින්ම දැක්කා. ඒ මොහොතේ ඔහු තුළ හිටපු අහිංසක දරුවා මිය ගොස් අඳුර ඔබිටෝ පොඩ ලැබුවා. ඔහු තීරණය කළා ලෝකයේ සැබෑ සාමයක් නෑ කියලා. එතන සිට ඔහු පෙනී සිටි වෙස් මුහුණ දාගෙන මුලින්ම ඔහු කොනහගමට නව වල්ගෙන හරි අමුදා හැරිලා තමන්ගේම ගුරුවරයා වූ මිනාටෝ නමිකාසේ මරා දීමට මඟ පෑදුවා. ඔහු ටොබින් නමින් අකර්ෂක කණ්ඩායම් පිටුපසින් සිට මෙහි ලෝකයේම යුද්ධය ප්‍රකාශ කළා. ඔහුට උණු කම්මැලි බලය නිසා කිසිවෙකුට ඔහුව ස්පර්ශ කරන්නවත් ලැබුණේ නෑ. හතරවන මහා නින්ජ යුද්ධයේදී ඔහු රසවලිග මුර්ගයා බලය ලබාගෙන දෙවියෙක් වගේ බලවත් වුණා. නමුත් නරුටෝ ඔහුට තමන්ගේ පැරණි සිහිනය මතක් කරලා දුන්නා. අවසානයේ තමන් නර්ධන බව වටහා ගත් ඔබිටෝ තමන් පැරණි ලෝකය බේරගන්න තමන්ගේ ජීවිතය පූජා කළා. ඔහු මිය ගියේ තමන් ආර්ථය කරපු රින්ව නැවතත් හමු වෙන්න බලාපොරොත්තු වෙමින්. ඉතින් වීවර්ස් ඔබිටෝ උචියා කියන්නේ ලෝකයේ දකින්න ලැබුණ වඩාත් සංකීර්ණ චරිතයක්. ඔහු දුෂ්ටයෙක් වුණේ අහිමි වුණු ආදරය නිසායි. නිසාමයි. ඔබිටෝ මේක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔහුට ඒ දේවල් නොනේවත් තිබුණා නම් හොඳ හොකාගේ කෙනෙක් වෙන්න වෙයිද? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේ තවත් ඇනිමේ අභිරහස් හොයාගෙන අපේ channel